කටාන ක්වීන්ස් අධ්‍යාපන ආයතනයේ ටීචම්ම නමින් හඳුන්වන ශිෂ්‍යත් උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු කිඹුලුපිටිය ගල්මංකඩ පදිංචි රෙතික් ක්‍රිෂාල් කියන 21 හැවිරිදි පුද්ගලයාට පසුගිය 6 වෙනිදා එම අධ්‍යාපන ආයතනයේ සිරකරගෙන පහර දීලා තියෙනවා. ඒ පරුෂ වචනයෙන් බැනවැදිලා ඔහුගේ ලිංගික අවයවවලටත් පහර දීලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. රිතික් ක්‍රිෂාල් කියන්නේ හයේෂිකාගේ අධ්‍යාපන ආයතනය වන ක්වීන්ස් අධ්‍යාපන ආයතනයේ වැඩ කරපු පුද්ගලයෙක්. ඔහු පසුගිය නොවැම්බර් 4 වෙනිදා තමයි මේ ආයතනයේ සේවයට බැඳිලා තියෙන්නේ. ඒත් සුළු අතුපක් ලබා දීම, රාත්‍රී ආහාර පවා ලබා නොදෙමින් වැඩ ගැනීම, නිවාඩු දිනවලත් අධික ලෙස වැඩ ගැනීම කියන හේතු නිසා එළඹෙන මැයි 30 වෙනිදාට සේවයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කරලා පසුගිය අප්‍රේල් 21 වෙනිදා ඉල්ලා සිටීමේ ලිපියක්ද රිතික් විසින් ටීචර්ට ලබා දීලා තියෙන බව තමයි මාධ්‍යයට ප්‍රකාශ කරේ. තමන්ගේ සහෝදරයගෙන් අමානුෂික ලෙස වැඩගන්න ටීචම්මගේ මේ සිද්ධිය ගැන දුකට පත්වන රිතික්ගේ අක්කා මේ ගැන ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් දාලා තිබුණා. මේක දැකපු හයේෂිකා ටීචම්මා පරිගැනීමක් ලෙස රිතික්ට පහර දීලා තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. පසුව රිතික් ක්‍රිෂාල්ව 7 වෙනිදා පාන්දර මීගමුව රෝහලට ඇතුළත් කරලා තියෙනවා. හයේෂිකා ටීචම්මට මේ සම්බන්ධයෙන් කටාන පොලිසියට පැමිණෙන ලෙස දනලා තිබුණත් ඒ පොලිසියට ගිහින් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඇයගේ ස්වාමී පුරුෂයා සහ කළමනාකරු තමයි එවලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාව මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මැයි 14 වෙනිදාට ටීචම්මා වන හයේෂිකා ප්‍රනාන්දුට උසාවියේ පෙනී සිටින ලෙස දන්වලා තියෙනවා.